අයියාලුවනේ ඔයාලා හැමෝම ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට අලුත් channel එක සුභාසීක සාදරයෙන් පිළිගන්න හැමෝම අද ලස්සන තැනකට අපි යන්න හදන්නේ මේක මගේ පළවෙනි වීඩියෝ එක මම වොයිස් කරන පළවෙනි වීඩියෝ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා වොයිස් නෑ මේ මගේ පළවෙනි වීඩියෝ එක ඉතින් කට්ටියටම ආරාධනා කරනවා දිගටම මගේ YouTube channel එකට ඇදලා ඉන්න කියලා ඉස්සරහ ලස්සන දැන් ගොඩක ඇවිදින්න හිතාගෙන ඉන්නවා ලංකාවේ ඉතින් දැන් ගොඩක් තියෙනවා ඇවිදින්න ඒ ලස්සන හැම තැනකම ඇවිදින්න ආසාවක් තියෙනවා ඇවිදලා ඒ හැම තැනකම ලස්සන ඔයාලට එක්ස්ප්ලෝර් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගෙන මාර ආසාවක් තියෙනවා ඉස්සරහට ඉතින් තව ගොඩක් තැන්වල ඇවිදමු අදත් හරිම ලස්සන තැනකට යන්නේ කට්ටියක් එක්ක ආවේ යාළුවෝ කට්ටියක් එයාලවත් අඳුරලා දෙන්න වීඩියෝ එක ඉස්සරහට අද යන්නේ ලුණුගල කන්දට දන්නේ නැති ඔයාලත් බදුල්ල පස්සර ප්‍රදේශෙ පිහිටලා තියෙන්නේ හරිම ලස්සන කන්දක් ජෛව විවිධත්වක හේතු මතත් භූ විද්‍යාත්මක හේතු මතත් හරිම විශේෂ වෙන 360 view point එකක් තියෙන ලස්සන කන්දක් කැම්පින් එකට යන්න අපි වීඩියෝ එක ඉස්සරහට ඉන්න කියලා ආරාධනා කරනවා බලමු මගේ යාළුවෝ ටික අඳුරගෙන ඉස්සරහට මොකද වෙන්නේ කියලා වීඩියෝ එක බලමු අපි යාළුවනේ බලමු මාත් එක්ක දැනෙන කට්ටිය නම් කවුද කියලා මේ ඉන්නේ සගයෝ ටික මේ ඉන්නේ අපේ කසුන් එතකොට මේ ඉන්නේ අපේ ලොයියා මේ ඉන්නේ ඉතින් අපේ මල්ලි මගේ මල්ලි සෂේ මෙයාලත් එක්ක තමයි අද යන්නේ ඉතින් ලුණුගල අපි දැන් යන්න හදන්නේ දැන් අපි ඉන්නේ දියතලාවේ දැන් වෙලාව 10:32 හොඳ ඉර පායලා තියෙන්නේ තාම සීතල අපි ඉතින් දැන් මෙතන යන තව කිලෝමීටර් 7ක් වගේ දෙනවා බණ්ඩාරවලට එතනින් බදුල්ලට ගිහිල්ලා එහෙන් පස්සරට ගිහිල්ලා පස්සරින් අවශ්‍ය බඩු ටික අරගෙන එහෙම තමයි කැම්පින් එක යන්න හිතන් ඉන්නේ අපි ආවෙත් ලුණුගල කන්ද පාමුලට ගියා පාමුල ඉන්න කන්දේ කන්දෙන් නගිනා පොත්තෙන් තේනවා යාළුවෝ විතර පොඩි ගිහිල්ලා තියෙන කට්ටිය මොන හේ වල බයික් ගන්න මුල මෙතන බයික් හරියට තියෙනවා මේ ගෙදරින් බයික් එක දාලා ඉන්න මෙතනින් තියෙනවා කන්දෙන් නගින්න පාර එතනින් නගිදාවි මෙතනින් මුණ පොඩ්ඩක් හොදගත්තා යන් අපි දැන් ලුණුගල කන්ද නගින්න යන්නේ බලමු කොහොමද කියලා ඉස්සරහට එන්නේ අපි කන්ද නගින්න ගත්තා යන්න තියෙන ඉතින් මේ වගේ පාරක යාළුවෝ ටිකත් එනවා පිටිපස්සේ කන්ද මාර්ගයේ ලිස්සනවනේ මෙන්න මේ වගේ ගාලම් මැද්දෙන් තමයි ආවේ දැන් නම් තිරිවනගල ටිකක් තියෙන්නේ මේ පේනවනේ බිම තනිකර තිරිවානදී මේ තිරිවාන නිසා තමයි මේ කන්ද ලුණුගල කන්ද කියලා කියන්නේ රෝස තිරිවානක් තියලා රෝස තිරිවාන සුදු තිරිවාන හරි අහස පේනවද පොදයක් ගහන වැස්සකුත් වහින්න එන්නේ කමන්නේ වැස්සර කලින් කොහොම හරි උඩට කියලා ටෙන්ට් එක ගහත්තා නම් හරි බලමු මෙහෙර පල්ලෙහාගෙන යන්න නම් ගියා බයිසිකල් දාපු ගෙදර වැස්සත් වැඩි වෙලා වහින්නේ නැහැ කියලා එයාත් දෙයක් වගේ තමයි ගෝ වහින්නේ බලමු අපි කොහොම හරි වැස්සර කලින් කන්ද මුදුනට යන්න බලමු මම දන්න විදිහට නම් කට්ටියගෙන් අහලා කරත් බලපු තියෙනවා ඒකමාරක් දෙයක් විතර යනවා බලමු පුළුවන් ඉක්මනට වෙනවද තාම කන්දෙන් හතරෙන් එකක්වත් නැග්ගේ නැහැ පට්ට වැස්සක් සෙට් වුණා මාරු එක්ස්පීරියන්ස් එක ෆෝන් එකට ගැප් එක දාගෙන මේක වීඩියෝ කරන්න වැස්ස නම් පෑවුවා බලන්න පේනද පට්ට මීදුමක් දාලා තින්නේ මේ දැන් මීදුම වැහිලා තිබ්බේ දැන් මීදුම නැහැ මෙන්න මෙහින් තියෙනවා කඳුකර දියඇලි වගේක් සක්‍රිය වෙලා ඇස්සට හරියට පේන එකක් නෑ එන්නේදී යාළුවෝ ටික කුකුල් වැටක් වගේ තෙමිලා ඉන්නේ හොඳට ලොයියා දැන් මග දිගට හච්චිනුත් ඇර ආයේ උඩ නම් අද හරි බඩු හරි අපි යන් ඉතින් උඩටම යනවා වැස්ස නෙමෙයි මෙතනට නෑ වෙන මොකුත් එන්නේ නෑ මම මොකුත් කියන්නේ නෑ වැස්ස නෙමෙයි මොක වුණත් අපි උඩටම යනවා
යාළුවනේ පේනවද ලස්සන තනින් දන වතුරත් පිපිරිලා අරෙන් ගලනවා කඳුකර දියලි මේන් දිනවා ලස්සන පොඩි මීදුමක් එක්ක කොළම කොළ පාට කඳු ටික අරෙන් දිනවා අපි ආ පාර මෙතන යන් තැන්නක් වගේ චූටි බඳුරු තියෙනවා හැබැයි හිතා ගන්න බෑ මේ කන්දේ ගස් වල එනවා කිව්වම මොකද තිරිවාන ගල් දණි කර තියෙන්නේ මේ තිරිවාන කොටෙත් චූටි බඳුරු බෝවිඩිය ගස්සේ මම පුණා ෆයින් ගස් ෆයින් ඉතින් ඕන තැනක වෙලා එනවනේ පොඩි පාසි වර්ග පාසිත් බැඳෙන්න පුළුවන් මේ තනකොළ වර්ග බෝවිඩිය වර්ග එහෙම ඒවත් ඇවිල්ලා තියෙනවා මේ කන්දිදී ඒක තමයි පුදුමේ මම යගෙන මුලින්ම ගිය වීඩියෝ එකේ මේ කන්ද හරිම ජෛව විවිධත්වයෙන් පිරිච්ච තැනක් භූ විද්‍යාත්මකව ගත්තොත් ඒත් මේක මොකක් විශේෂයි මොකද මේකේ තියෙන සුදු පාට ගල් මිසත් රෝස තිරිවාන සුදු තිරිවාන මම හිතන්නේ ලංකාවේ ගොඩක් කඳුල මේක දකින්න හම්බෙන්නේ නැහැ මම දන්න කන්දක් නෑ එහෙම සුදු තිරිවාන වලින් තනි කරලා හැදිච්ච කන්ද දැන් අරහෙන් අවුව පායන් එනවා බලමු ඉස්සරහට නාගෙන ඉතින් අපි දෙවෙනි වීක් එකටත් ආවා මෙන්න දෙවෙනි වීක් එක දැන් දෙවෙනි වීක් එකේ මුදින් පොඩ්ඩක් පොඩි වේගයක් ගත්තා බලනවා තනි කර වීඩියෝ ඉඳලා ටික මෙහෙන් ඉරනම් පායලා ගියා වටේ ඉතින් ලස්සනට කොළ පාටට පේනවා අර තියෙන්නේ තුන්වෙනි වීක් එක ඕකුඩ තමයි අපි කැම්ප් කරන්නේ බලමු හුලන් තත්ත්වය බලලා එතන තමයි මෙහෙන් සම්පූර්ණයෙන් විදින වෙලා මෙතන චූටි චෛත්‍යකුත් පේනවා වලට පේනවද දන්නේ මේ වටේ මිදුම තියෙන්නේ මෙතනටත් වීව් එක මාර ලස්සනයි මෙහෙනුත් බලාකුළු පහත් වෙලා තියෙන බිමටම මෙහෙම පේනවා දෝනිය බලාකුළු ටිකකුත් තියෙනවා හරිම ලස්සනයි සීතල හුලම් පාරකුත් තියෙනවා හීනියට අර තියෙන්නේ පළවෙනි වීක් එකයි මෙතන ඉඳන් මේකට ආවා පාර තිබ්බේ මෙහෙන් මේ පැත්තෙන් තමයි පාර තිබ්බේ මෙහෙන් ආවා භාගයක් දුරදී පාර හොයාගන්න බැරිලායි වෙන පාරෙකුත් ආවා දැන් මේකට යන්න තියෙන්නේ මෙතනින් ගිහිල්ලා මෙන්න මේ දිගේ ගිහිල්ලා තමයි මුදුනට යන්න තියෙන්නේ උලන් වැඩි තිබ්බ නැත්නම් ඒ පීක් එක තමයි අද කැම්ප් කරන්නේ. උලන් තිබ්බොත් අපි මෙතන කැම්ප් කරනවා. මෙතනත් ඔයාලට පේනවා. මෙන්න ලුණුගල කියන්නේ හේතුව මේක තමයි. රෝස තිරිවානක් තියෙනවා, සුදු තිරිවානක් තියෙනවා. වටේ තියෙන කඳුලත් පොඩ පේනවා මුදුන් වල. හැබැයි මේකේ තරම් ලොකුවට නැහැ. ඒ නිසා වෙන්නේ මේ කඳ ගොඩක් විශේෂ වෙන්නේ. අපි ඉතින් අර වෙලන් දගිමු. දැන් පැය කාලක් විතර මෙතන ඉඳලා ඉබා. පැය කාලක් විතර මෙතන ඉඳියා. දැන් ඉතින් අපි ඒකටත් යන්. තව තියෙනවා දැන් වෙලාව 4:50යි. අපිට ටෙන්ට් එක ගහ ගන්නත් ඕනේ. හෙස්ස බලලා ගිනිමලයක් ගහන්න පුළුවන් ගිනිමලයකුත් ගහ ගන්න ඕනේ. කරදරයක් වෙන්නේ. කඳු ගිනි ගන්නවත් මොකුත් නෙමෙයි. තන බලලා බැමේ කඳු ගිනි ගන්න දෙයක්වත් නැහැ ඉතින්. ගස් අඩුයිනේ. තනක් බලලා කාටවත් කරදරයක් නැති විදිහට ගිනිමලයකුත් ගහගෙන. අදට ඉතින් එහෙම කියමු. සීතල විදුමත් තියෙනවා සීතල උණුකුත් තියෙනවා යන් ඉතින් ඉදරොඩිය ඔම් යා කන්දුට ආවා බලන්නකො මේ මිදුම මර කවුරු පොඩියක් ගහලා දෙන්න මෙතන පොඩිය මරු සීතලයි දෙමිලානේ ඇහෙන්න දෙමිලා ඉන්නේ ලොකු උණුකක් ආවේ නැහැ වගේ නේ කොයියා ගන්න නෑ වගේ නේ. අයි මෙතන ටෙන්ට් එක ගාව. මෙතන ගාගමු. අම්මා මරු හිතමු. එන්නේ නේ බබු උඩරාඩ වස්සේ. මේ මොකක්ද කියලා දන්නවද? මේක තමයි මෝහිනීගේ කන්ද. මෝහිනීගේ අඩවිය. දෙයියෙන් අඩවිය කිව්වත් හරි. මේ නමුණු කොළ. බදුල්ල වහගෙන එයා තමයි.
ඉරේලිය මෙහෙම වැටෙන්නේ. ලුණු ගලට වැටිලා නමුණු ගලට ඉරේලිය වැටෙන්නේ. නමුණු ගලෙන් පස්සේ තමයි බදුල්ලට වුණාට ඉරේලිය වැටෙන්නේ. පස්සට ටවුන් එක පේනවා. මෙතනින්. මීදුම නිසා හරියට පේන ගන්නෑ. ඔයාලා පෙන්නන මීදුම අඩුනහම එයාට ලයිට් දැම්මම ලස්සනට පේනවා. ඉර බැහැගෙන යන එක නම් බලන්න වෙන්නේ නැහැ අපිට. මෙතන 360 පොයින්ට් එකක් තියෙන නිසා ඉර බැහැගෙන නම් බලන්න පුළුවන්. ඒ වුණාට අපිට බලන්න බෑ. හතර වටේම පේනවා. මුකුත් පේන්නේ නැහැ උනාට හතර වටේ පේනවා කිව්වට. වටේම මීදුම. ආරේ ගොඩියක් ගහලා තියෙනවා මෙතන. නෑ ගොඩිය. යම් බන්න පල්ලෙහාට පොඩ්ඩක් එතනට ගිහලා බලන්න. උදේට සන්සෙට් එක බලන්න කියාපු දැන මෙතන. ලුණු ගල ඉතින් මේ අස්සන් ලුණු ගල. සෝබාසීක පළවෙනි විදියක ඉතින් ලුණු ගලට ආවා. දෙවෙනි විදියකින් කොහේයිද දන්නේ. ආ දෙවෙනි විදියක දෙන්න. වීඩියෝ එක මෙතන ඉවර නැහැ. තව තියෙනවා. කියන්න වචන නැහැ ඉතින් හරිම ලස්සනයි මෙතන. ඔයාලත් ඇවිල්ලා බලන්න. මාරම ලස්සනයි. බලාකුළු කකුල් වලට පල්ලෙයි. ඔයාලා බලන්නකො ලස්සන. අපිට ටෙන්ට් එක ගහගත්තා. එනොත් තියනවා. බලමු. අද රෑ ඉතින් ලුණු ගල කන්දේ රෑයක්. දැන් ඉතින් ටෙන්ට් එකත් ගල් ටිකක්වත් තියලා බලන්න ඕන උලකට ඇයිද කියලා බලන්න. මේ තියෙන කොටත් එක ෂොකුත් නෑ. අපි අතර නිසා යන්නෙත් නෑ. ගැලවුණොත් තමයි. බලමුකෝ. මුංගි දිරන්න උන ටෙන්ට් එක බෙදා ගන්න බැරුව. හරිපත් දෙන්න මම අරින් කොහෙද අවුලන්නේ. කොහොමද දැනගෙන ගා ගන්න. මම මැද. අපෝ උත්තර දෙන්නෙක් ඉන්නවා. punya lah marah itu lah bahan kalau dasar hari dia lu nih tapi dia kadang kadang ini dah bilang orang hatai dekai dah hatai ini හතර ඉතින් ඔන්න දරට හේගුත්තන් ආවා දර තෙමිලා ගිනි වලයක් ගහගන්න පුළුවන් ඉදන්නේ නැහැ. ඉතින් තේකක් හදාන වතුර රත් කරනවා. හරි වතුර එක හොඳට රත් වෙලා තියෙන්නේ. කොහොම ගෑස් එක ඔෆ් කරනවද මල්ලි? ගෑස් එක ඔෆ් කරවම නෙමෙයි ගෑස් ඔෆ් කරනවා. ගෑස් එක ඔෆ් කළා. ඉතින් දැන් වතුර රත් වෙලා තියෙන හොඳට මේ. නෑ ඉතින් තේකක් හදාගෙන තේකක් බීලා. දෙයක් දිනවා බීලා. කොත්තු මේක හදා ගන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි ගෑස් එක ඉන්නේ. ගෑස් ගහයි කරා එන්න ලිප. ඉතින් මණ්ඩ අසර දෙකක් හදන්න අපේ කසුන්. මණ්ඩ මුණ පොඩ්ඩක් දෙන්න. ඉතින් ඕපන් එකේ ගැම්මක් තමයි මේ ඉතින් ඕපන් යුනිවර්සිටි එකේ. ඒක හදන අපි තේකකුත් දීලා මම ගොත්තු මේ ගත්තයි හදා ගන්න ඕනේ. ලොකු දේවල් ගෙනාවා ගොත්තු ගෙනාවේ. බිස්කට් පැකට් එකක් තියෙනවා. චොකලට් තියෙනවා. හරියට බර ගන්න. ඒක කරපොත්. ඒක කරපොත්. ඌද? සීනිත් දානවා දිගට හරහාද. දෙන්නේ කියලා. කරපොත් අල්ලගේ විදිය කුරුමිනියකුත් අහලා ඉන්නවා. කිව්වනේ මధుර. ඒ මගේ වෙන්නේ නැහැ කුරුමිනිය නෝවා. ඌවද ඌවද. හරි ඉතින් තාම මීදුමයි. ලොයිය පොඩ්ඩ වටේ රල්ලංග ටොච් එක. අපි මේක දාපන් ෆ්ලෑෂ් එක දාපන්. පේනවද දන්නේ නැහැ. එළව මගුලක් පේන්නේ නැහැ හොඳ. සූම් කරමු. එළව මගුලක් පේන්න පේනවද එළිය? ඈ මේ ගස් ටික තියෙනවා. පේනවද මීදුම? හරි. මේ දිනේ අපේ ගිනි මෙලේ. අදරයට මේක ටිකක් තමයි කන්න බැලුවේ. මෙතන හෙලා තියෙන නිසා වටේ ඉන්න බෑ.
මේ අපේ මල්ලි හදලා දෙන කොත්තු මේක. හදලා දැන් ඉතින් බඩ වැලෙන්න මේ කාලා. ගිනිමෙලේ වටේ ඉඳගෙන. කාලා ඇතුළට යන ගිනිමෙලේ උල ගන්න පට්ට අමාරු. මාර උල ගත්තා අනිත් එක ගිරත් වඩා මේ දර දෙතයි. අපි ඉද්දි ලොකු වැස්සක් වැස්සනේ. වේලිච්ච දර ගැල්ලක්වත් හොයන්න හම්බුන්නේ නැහැ. තෙත දර වලින් ඉතින් කොහොම හරි අපේ ලෝසිත ඉතින් ගිනිමෙලේ ඇවුලුවා. දැන් ආයි නිවිලා. ඒක වැඩිලා කියන්නේ පත් වෙනවා ඔබ. උලම් පාරත් එක්ක. හරි ඉතින් අපි ගන්න හදන්නේ. ගිනිමෙලේ තවුල ගත්තා කොහොම හරි ඉතින්. කාලත් ඉවරයි අපි. දැන් ගිනිමෙල වටේ පොඩ්ඩක් ඉඳලා අතුලට ගිහිල්ලා නිදා ගන්නවා. හෙට උදේ ඉතින් සන්සෙට් එක බලා ගන්න පුළුවන් වාසනාවක් ලැබේවා කියලා හිතාගෙන අපි නිදා ගන්න යනවා. ගුඩ් මොර්නිං යාළුවනේ. දැන් වෙලාව පාන්දර 4:00මාරයි. රෑ පෙන්නන්න බැරුණානේ පස්සට ඩවුන් එක මීදුම නිසා. දැන් බලන්න කොහොමද කියලා පස්සට ඩවුන් එක පේන විදිය. පුදුම සීතලක් තියෙන මගේ අතත් වලනවා. අපේ ලොයියාගේ දත් ටිකත් කට ගාලා ගහනවා. මාර සීතලක් තියෙන පාන්දර 4:00මාරයි කියන්නේ. ආසේ තරු ටිකක් පේනවා මාර ලස්සනට. ඔය තියෙන බිම පස්සට ඩවුන් එක බලලා අපි ඉන්නේ. ඒක මාර ලස්සනයි මේනොත් පේනවා අහලා බාල ගම් ටික. මේ මැටි ගහ දැන්න පැත්ත මෙහෙම පේන්නේ. යන්තම් අරෙන් එළියක් තියනවා රතු පාට. තව චුට්ටකින් හිර පායන්න ඕනේ කොහොම. ලස්සන සන්සෙට් එකකුත් බලාගන්න පුළුවන් මීදුම නැති නිසා. බාන්නෝ පස්සට ඩවුන් එකේ ලස්සන. කනා මිදිරි එළිය වගේ චූරි. තරු පොකුරක් පොළොට වැටලා වගේ. මාරම ලස්සනක් තියෙන්නේ. සීතලයි තමයි වුණාට සීතලක් වුණාට මේ වගේ දේ මිස් කරගන්නත් බෑනේ. එළියට ආවා ඉතින්. ගහනවා. ෆෝන් එකත් එක්ක ගේලා වීඩියෝ එක. එළිය හිටන්න එපා. මාර ලස්සනයි ඉතින්. සන්සෙට් එක මං කියවනේ මාර ලස්සනට පෙනේ කියලා. මාර ලස්සන සන්සෙට් එකක් පේනවාද? මාරම ලස්සනයි. කතා දෙන්නේ නැහැ වරම් බලන්න. කොහොමද යන්නේ? ලස්සන සන්සෙට් එකක් දැක්කනේ. මං කියවනේ වාසනාව තියෙනවා නා. අපි සෝබාදාමට හරියට ආදරය කරලා සෝබාදාම හරියට පරිස්සම් කරනවා නා. හරි විදිහට යනවා නා. සෝබාදාම උනත් අපි ලස්සන දේවල් වෙන්නන. මයික දැන් විශ්වාස කරන දෙයක් ඒක. ලස්සනම සන්සෙට් එකක් දැක්කා ලංකාවේ මම දැකපු සන්සෙට් එකේ ලස්සනම එකක් මේකත්. ඒක ගොඩම ලස්සන නිසා හේතුවත් මං කියන්න. මේ කන්ද මම ඔයාලට කිව්වනේ දැන් සුදු තිරිවානයි රෝස තිරිවානයි කියලා. ඔය සුදු තිරිවානයි රෝස තිරිවානයි එළිය වැටුනාම රත්තරන් පාට දිලිසෙනවා. ඔයාලට පේන්නේ මෙතන ගල් ටිකක් තියෙනවා මේ. ඔය ගල් ටික මෙහි තියෙනවා. ඔන්න ඔය ගල් ටික අවුවට රත්තරන් පාට දිලිසුණා.
එදර පල්ලෙ හරිතින පයිගස්ටික ඔටික මාර් ලස්සන්න දිලිසුවා. ඒ නිසා මාර් ලස්සන්ට සංසෙට්ටයක් දැක්ක. ඉතින් ඔයාලට පෙන්වන්න දේවල් තියෙනවා. ඔයාලට කිව්වනේ මේ 360 පොයින්ට් එකක් තියෙන කියලා. 360 පොයින්ට් එකක් කිව්වහම මට දැන් මේ හතර වටේම දන්න කෙන කඳු පේනවා. දන්න කෙන දෝනිවල් පේනවා. පේනවා මෙතනට. ලොග් ගල්ලෝ එහෙම පේනවා මාර විදියට. මම ඉතින් ඒ ටිකත් ඔයාලට පෙන්වන්න. අපි දැන් තේ එකක් බොන්න යන්නේ. Nescafe එකක් ගෙනාවේ. Nescafe එකක් හදාගෙන බීලා මොයාලට පෙන්වන්න. මේක තමයි අපි හදාගත්ත Nescafe කෝප්ප නෑ. මම ඉතින් බෝතලයක් අපලා ගත්තේ. මේ වරජන අපි. මේ වීව් එක දිහා බලන්න Nescafe එකක් බොනවාගෙන ඉතින් එකත් වෙනම චිල්ල එකක් තියෙන්නේ. Nescafe එකක් බීලා මොයාලට පෙන්වන්න 360 පොයින්ට් එකේ මොනවද අපිට පේන්නේ කියලා. හරි තියාලට මොයාලට කිව්වනේ මෙතන වටේ තියෙන දේවල් ටික ඔයාලට පෙන්වනවා කියලා. ඒ ටික බලන්න අපි. හරි ඉතින් මොකද පෙන්වන්න වටේ තියෙන දේද? ඔය පහලින් පෙන්නේ පස්සර ටවුන් එක. පාන්දර මං ඔයාලට පෙන්වන්නේ ලයිට් දාලා ගොඩක්. ඔය ටවුන් එක තමයි ඊයේ පෙවුනේ. එතකොට මේ තියෙන්නේ නමුණුකොළ කන්ද. නමුණුකොළ කිව්වහම ඉතින් ඔයාලා දන්නවනේ මොයිනිය කතන්දරෙත් දිගරන්නේ මේක තමයි. අපි යක් නමුණුකොළත් කැම්පින් එකක් යන්න හිතන් ඉස්සරහට යන්කො නමුණුකොළ. ඔය තියෙන්නේ ඉතින් නමුණුකොළ. ඔක ජනප්‍රවාදන විදිහට කියන්නේ මොහිනී කියලා ඒ ගමේ ඉඳ වෙක්කනටයි එයා යාළුවා ඉඳ පිරිමි කෙනාටයි ගමේ කට්ටිය කැමති වෙලා නැහැ. කැමති වෙච්ච නැති නිසා එයාලා ওই නමුණුකොළ කන්දේ පැල්පතක් අටවගෙන ඉඳලා තියෙනවා. ඉද්දී එයාගේ ස්වයං පුරුෂයාට එතකොට ගෝන්න වෙනලා මැරිලා කියලා කියන්නේ. ඒ මැරිච්ච දුකට මොහිනී කියන කෙල්ල ඔය කන්ද උඩින් පැනලා තමයි අද ඔය මොහිනී කියන ඒ චරිතය හැදිලා තියන්නේ එහෙම තමයි. ඔය ජනප්‍රවාද ගොඩක් තියෙනවා ඔක. ඔය මම දන්න එක කතාවක් තමයි ඔය වගේ කතා ගොඩක් තියෙනවා ඔකට. හරි අපි මේ පැත්තෙන් වල පේනද ඔය කඳු දෙක මැද්දේ හේව නැල්ල වෙట్లా දී. ඔය කඳු දෙක මැද්දේ දෝනියක් තියෙනවා. ඔය තමයි ලොග්ගල්ලේ දෝනිය. ඔය ලොග්ගල්ලේ දෝනියට මේ දකුණත පැත්තෙන් පේන්නේ ඔය මඩොල් සීම කඳු වැටිය. මේ තියෙන්නේ ලොග්ගල්ලේ දෝනිය. නමුණුකොළත් මේ තියෙන පීක් 9න් පේනවා. දැන් නම් මීදුමේ වෙහිලා තියෙන කඳු මුදුන විතර. හරිම අద్భుත පාටයි. ඒතකොට අපිට මේ පැත්තෙන් දුරට පේන්නේ මොනරාගල බුත්තල ඒ සයිඩ් එක. දැන් අපි ආපෙත්ත වෙන්න. ටෙන්ඩකිනේ ඊ වැස්සර ඇඳුම් දෙමිලා බෝතල් ටිකක් තියෙනවා. මේ ටික ඔක්කොම මස් කරන මස් කල්ල වලට පෙන්නන්න ආයි. මේ ටික තේර මස් කරනවා. දෙමිච්ච ඒවා ටික ඔක්කොම ඉතින් අවුවට දෙම පොඩ්ඩක් කේලෙන්නේ. අරන් යන්නත් බෑනේ බෑග් වල බර වැඩි වෙනවනේ. මේ පැත්තෙන් තමයි අපි ආවේ. මේ තියෙන්නේ මේ තමයි දෙවෙනි පීක් එක. මේ තියෙන්නේ පළවෙනි පීක් එක. ඔතනින් පල්ලේ අර පේන කාපට් පාර. යන්තම් මේ පේන කාපට් පාර. ඔය කාපට් පාරේ මගේ කැලේ ඉඳන් මේ උඩට ආවේ මෙතනින්. ඔය ඉඳන් උඩට ආවේ. ඔය පාර දිගේ ඇවිල්ලා මෙතනින් තමයි පේන මෙතන ලොකු ඇඟල්ලක් තියෙනවා. ගිද්දි නම් නැගගත්ත බහිද්දි තමයි පොඩ්ඩක් අමාරු වෙනවා. මොකද මේක ලිස්සනවා සෑහෙන්නේ. මෙහෙන් චෛත්‍යකුත් පේනවා.
බන්සල් නම් මොකක්ද කියලා මන් දන්නේ. චෛත්‍යකුත් පේනවා. අරෙන් අර කඳු වස්සෙන් වලාකුළු තනින් තනි. කඳු මැද්දෙන් යන් ගඟක් ගලනවා වගේ. ඒක හරිම ලස්සනයි. බලන් ඉන්නත් ආසයි. මෙතෙන්ට පේනවා දිට්ටෝ නිසා නාගියපු කඳු එහෙම. තාම මේවා ඉතින් හැමෝම තමයි ඒව නම් පේනවා. හරි ඉතින් මේක තමයි මේ හතර වටින් පේන්නේ. ඔයාලට මෙතනට එන්න නම් එන්න පුළුවන්. පස්සරින් නගින්න ඉතිරිය බස් එක. ඉතිරිය බස් එක නගලා 4:90 කියන හන්දියෙන් බස් වන්නේ. එතනින් බහලා එතනින්ම තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. එන්න ආවට විනාශ කරන්න එපා. මොකද හැමෝම එහෙමයි. කඳුනගෙන ගොඩක් මිනිස්සු ඉන්නවා. මිනිස්සුත් ඉන්නවා. ඉතින් හැමෝම එක වගේත් නෑනේ. සමහර මිනිස්සු මේවා ආවහම මේ තිබ්බ විදිහම තියලා යනවා. සමහර අය ඉතින් එයාලගේ කුණුයි ඔක්කොම ඉතින් මේ දැන් විනාශ කරලා දාලා නැති. ඒ වගේ මිනිස්සු කියලා ඇත්තටම දුකයි. කලකිරෙනවා. සමහර මිනිස්සු නෑ ඉතින් හොඳ මිනිස්සුත් ඉන්නවා. නෑ කියන්නේ. හොඳ අයත් ඉන්නවා. අර විනාශ කරන ටික දෙනෙක් තමයි ඉන්නේ. ටික දෙනා නිසා තමයි මේ සාපේ. අපි ඉතින් අපේ කුණු ටිකයි එයාලේ කුණු ටික ඔක්කොම අරන් පල්ලෙහාට යනවා. අද මේ සේරම ටික අස් කරලා තමයි යන්නේ. මෙච්චර ලස්සන කන්දක් ඉතින් මෙච්චර ලස්සන පරිසරයක් මිනිස්සු කොහොම විනාශ කරනවද කියලා හිතා ගන්න බෑ. ඒ වගේ ඉතින් කියන්න වචනත් නෑ. එන වචන මට මේක කියන්නත් බෑ. ඉතින් දැන් අපි ටෙන්ට් එක අකුල ගන්නවා. ටෙන්ට් එකත් අකුලගෙන ඔය පෙන්න මඩුල් සිම කන්ද වහලා දෙමු මිනි වර්ල්ඩ් එක. අපි මිනි වර්ල්ඩ් එකටත් යනවාද? එතනටත් ගිහිල්ලා අපේ කසුන්ට එතනට නාසයි ගෝ. බයිසිකලෙන් යන්න පුළුවන් එතනට. ටෙන්ට් එක අකුලමු ඉතින්. ටෙන්ට් එක අකුලලා පල්ලෙහාට බයි. මොකද ටිකක් කලින් යන්න ඕනේ. අද ගෙදර යන්නත් ඕනේ. මේ දවස්වල අවුරුදුනේ. ගෙදර ඉතින් නෑගම් යනවා. නෑගම් යනවා පාටි දිනවා ඉතින්. ඒකටත් යන්න ඕනේ. කිසිම නෑගමක් යන්න කලින් මුලින්ම අවුරුදු දැන් අද 17 වෙනිදා අපි ආයේ 16 වෙනි. මුලින්ම මේ කන්දර ආවේ. මට ඉතින් නෑගම් කියන්නේ මේ කන්ද තමයි. අපි හොඳම නෑදෑයෝ මේ ස්වභාව ධර්ම. මෙයා නැත්තම් කිසි දෙයක් නෑ. මෙයා තමයි හැමදේම. මොකද අපි මිනිස්සෙක් වෙන්නත් මේකේ මිනිස්සු හට ගන්නත් මේ ස්වභාව ධර්මනේ හේතු වෙලාදී. මේ හැමදේම මේ ස්වභාව ධර්ම හුස්ම ගන්න මේ ස්වභාව ධර්ම නිසානේ. මේ හැමදේම මේ ස්වභාව ධර්ම. මෙයා තමයි අපේ හොඳම නෑදෑය. ලොකුම නෑදෑය වෙන්න ළඟම නෑදෑය වෙන්න මෙයා තමයි. ඕන දෙයකට හැම වෙලේම අපිත් එක්ක ඉන්නේ මෙයානේ. ඉතින් මුලින්ම නෑගම් ආයේ මෙයාට. මේ පාර වැය නුඹල කන්දට. ඉතින් දැන් අදට යන්න ඕන කොහමද ගෙදර. ඒ නිසා ටෙන්ට් එක අකුල්ලා දැන් වෙලාව 7:00 විතර වගේ. බලාපොරොත්තු වෙන මෙතන 9:00ටවත් බහින්න මේ ටික අස් කරලා ඔක්කොම කරලා 9:00ටවත් බහැලා අද ගෙදර යන්න ඕන. දැන් මඩවලසීම බණ්ඩ එක්කන් ගිහිල්ලා මඩවලසීම යන්න ඕනේ. හරි ටෙන්ට් එක අකුල්ලමු. යාළුවන්ට ටෙන්ට් එක නම් අකුලුවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන මේ ගල්පොතු ටික. ඒක මාර ලස්සනයි. පල්ලේ පයින් ගැලයක් තියෙන්නේ. කොහොමද ලස්සන ටික. අර නිකන් ඇවිල්ලා මේක හරි අමුතු භූවිද්‍යාත්මක පිහිටීමක් තියෙන. හරිම අමුතුයි. දැක්කම මතක් වෙනවා අර මොද්දමන්ද පිටරටක තියෙන්නේ ගල්වලින් හදපු පිළිම වගේ. මට හරියට රට මතකත් නැහැ. පිළිම ටික මතකත් නැහැ. කවර යන්නේ ටික වගේ. ඔයාලට ඉතින් මම මෙහෙම ගාව මතක් වෙන්නේ නේද? ඒ ටික වගේ. අපේ ලංකාවේ ඉතින් කොච්චර ලස්සනද? මේ ලස්සන ඉතින් විනාශ කරන්න නැතුව ඉඳ ගන්න කියලා ඉතින් ඔයාලට ආරාධනා කරන මේ කඳු වලට ඇවිල්ලා බලන්න කියලා. බලලා ඉතින් මේක විනාශ කරන්නේ නැතුව මේවා මේ තිබ්බ විදිහටම තියලා යන්නේ ඉතින්. මේවා බිම කිසිම කුණු කැල්ලක් නැති වෙන්න හොඳට මස් කරලා තියෙන්නේ. මං කියන්නේ ඉතින් එන කට්ටියත් මේ වගේ හොඳට අස් කරලා යන්න මේ ඔය ඉතින් විනාශ කරලා යන්න එපා. තව කාට හරි එන්න මේවා බලන්න. මේවා ලස්සන රැකිලා තියෙන්න. මේවා හොඳට සුද්ධ කරලා තියන්නේ ඉතින්. බොවිඩිය මල්ලෙන් පිළ තියෙනවා කන්දේ.
ඒගේ කන්ද ඉතින් බෝවිදියක් තිබෙනවා කියන්නේ මෙතන ගන්නකො ඉතින් මේ පිළිවාන ගලක් උඩ ඉඳලා තියෙන්නේ. පිළිවාන ගල් උඩ නම් මොකක්ද කියලා දන්නේ ලස්සන ගලක් තියෙනවා. දන්නේ නම නම් මොකක්ද කියලා. ඒ වගේ ඉතින් ලස්සන හරිම ලස්සන ගණන් මෙතන. විනාශ කරන්න එපා. එන්න මේව විඳින්න. විනාශ කරන්න බලන් එන්න. විනාශ කරනවා ඉතින් මේවට එන්න එපා. බොරුවට ඉතින් මේව විනාශ කරලා යන්න ඕනේ නැහැ කවුරු. විනාශ කරනද මේක විඳින්න ඕන කට්ටිය ඇවිල්ලා බලන්න හරිම ලස්සන තැනක් ඉතින්. හරි ඉතින් ගඳ බහින. ගඳ බහලා දැන් මම කිව්වාගේ මඩල් සීමරත් ගිහිල්ලා තමයි යන්නේ අපි. ලිස්සන වන්ද ඔයාලා ඉද්දි සපත්තු දාන් ඉන්න. හරි යාළුවනේ. අපි ආවා දැන් දෙවෙනි පීක් එකක් දැස්සා. උඩ දෙවෙනි එක. ඕකේ පාලේ තුන්වෙනි එක. තුන්වෙනි එකේ ඉඳන් දෙවෙනි එකට ඇවිල්ලා දැන් මේ පළවෙනි පීක් එකට යනවා. මේදී පළවෙනි පීක් එක. සපත්තු දාන් ඉන්න බහිද්දි මාර්ජල් ලිස්සල යනවා. සපත්තු දාලත් අපි ලිස්සනවා. මේ සපත්තු දාන් ඉන්න නේ එනවා. ඒ හැපෝ වතුර පාරවල් තාම මග තියෙන. පිරලා ගල්වල සපත්තු එහෙම මරුවේ. තෙමිලානේ කකුල් එහෙම කසන හොඳට. හරි. ඉතින් ඔයාලා දන්නවද මේ කන්ද විශේෂත්වය මොකද්ද? මේ කන්ද කොහොමද ජෛව විද්‍යාත්මකව වැදගත් වෙන්නේ? භූ විද්‍යාත්මකව වැදගත් වෙන්නේ කොහොමද? මේ කන්ද view point එකට පේන්නේ මොනවාද? හැමදේම ඔයාලා දැන් මම කියලා දුන්නානේ. මම දන්න ටික මම කියලා දුන්නා. හැමදේම නෙමෙයි මම දන්න ටික. තව මම නොදන්න ඉතින් ගොඩක් දේවල් මේ කඳු වල තියෙනවා. රහස් කොච්චර තියෙනවද මේකේ? සමහර කවුරුත් හොයාගත්ත නැති දේවල් තාම තියෙනවා මේ කඳු වල රහස්. හරි ඉතින් අපි මෙහෙම ඉතින් ලුණුවල කන්දර සමුදෙනවා. හරිම ලස්සන කන්දක්. හරිම ලස්සන රැයක්. දීර්ඝ රැයක්. වෙලා යනවා තේරෙන්නේ නැහැ. හැස්ස නිසා කොහොමත් ඒක ගොඩක් දීර්ඝ වුණා. ඉතින් මෙහෙම සමුදෙනවා. සමුදීලා අපි මඩලසින් පැත්තට දැන් පළවෙනි පීක් එකේ කිට්ටු කරලා ඉන්නේ. මෙතන පළවෙනි පීක් එකේ මේ අපි අනිත් තැන ගිහිල්ලා අඹුඩතුර පළවෙනි පීක් එකේ යනවා මැද්ද. ගිහිල්ලා ඔතනින් පොඩ්ඩ දුරේ තව තියෙන බහින්න. ඒ ටිකත් බහැලා මඩලසිමට යන්න. ඔයාලට පේනවද මේ කන්දේ තියෙන බෑවුම? මේක තුන්වෙනි පීක් එක. ඕකෙන් මෙතනින් පල්ලෙහාට බෑලායි මේකට එන්න ඕනේ දෙවෙනි එකට. ඔතනින් ඇවිල්ලා ඔන්න ඔය පැත්තෙන් ඇවිල්ලා ආයි මෙහෙට ඇවිල්ලා මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා තමයි මෙතනින් එන්න පාර තියෙන උතන්ට. ඔතනින් පාර ඇවිල්ලා ওই දිගේ දැන් මෙහෙන් පල්ලෙහාට පාර තියෙනවා. එන බෑවුමක් තියෙන්නේ. අනික තිරිවාන ගල් තියෙන්නේ. පේනවනේ මේ. එන්න හරි අමාරුයි තිරිවාන ගල් වල ලිස්සන පාර. ඒ නිසා සපත්තු දාන් වෙන සෙරප්පු දාන්නම් මේක නගින්න නැග ගන්න එක මොනා කරා බහැ ගන්න එක නම් සෑහෙන්න අමාරු වෙනවා. ඒ නිසා සපත්තු දාන් අපි කන්ද පල්ලෙහාට බැස්සා ඉතින්. මේ ගෙදර නෑ. බයික් එක දාලා ගියේ. ඉන්නේ ඔය බයික් දෙක. මෙතනින්
උඩට ගිහිල්ලා අතනින් පාරට ගිහලා ඔන්න කන්ද නගින්න තියෙනවා. මෙහෙරි ගැරලි ඇල්ල කියලා ඇල්ලක් තියෙනවා කිව්වා. අර අපි දන්න ගැරලි ඇල්ල නෙමෙයි. පොඩි ඇල්ලක් තව. නාන්න පුළුවන් ඒද කියලා දන්නේ නැහැ කිව්වා. අපි එතනට ගිහලා නා ගන්න පුළුවන් නම් එතනින් නා ගන්න තමයි බලන්න. කට්ටිය ඉතින් අපි ලුණුගල බැහැලා දැන් නා ගන්න කරගෙන යන්නේ නැහැ මරුසින් පැත්තකින් නා ගන්නා මරු තැනකට. මම ගැරලි ඇල්ල. ගැරලි ඇල්ල කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. කිලෝමීටර් 5ක් විතර එන්න ඕනේ. අතල් ලුණුගල කන්දපාමුලේද. මෙතන තමයි අපි නාන්නේ. මේකේ වතුර. මෙතනින් නාලා මඩොල් සීමට යන්න. යාළුවනේ ඉතින් ඔයාලට පේනවද? මේ දැන් අපි ඉන්නේ ගැරන්ඩි ඇල්ලනේ. අර අපි දන්න ගැරන්ඩි ඇල්ලවත් ගැරන්ඩි ගිනි ඇල්ලවත් නෙමෙයි. මේ වෙන ඇල්ලක්. පොඩි ඇල්ලක් තියෙන්නේ මෙතන. මේ උඩින් තමයි වතුර පාර එන්නේ. මේ පැත්තේ. පේනවා මෙතන. මේ ඉන්නේ ගල් පාටි. නැචරල් ෆිෂ් තෙරපි. ගන්න ඕන නම් එන්න මඩොල් සීම ගැරන්ඩි ඇල්ලට. ආයි 20-30000 දීලා ඉතින් ෆිෂ් තෙරපි කර ගන්න ඕනේ නැහැ. මෙතන මෙයාලා ස්වභාවිකම ෆිෂ් තෙරපි එක දෙනවා. කවුරුත් බලන් ඉන්නෙත් නැහැ. ඕන විදිහට ෆිෂ් තෙරපි එකක් දාගන්න පුළුවන්. මාර සනීපයක් තියෙන්නේ. කකුල් වල තියෙන ජරා ඔක්කොම අයින් කරනවා දැන්. මගේ කූඩල් එක්ක ආපු තරක් තිබ්බා ලේ කරලා. එතන එවන් මෙයාලා හොඳට සුද්ධ කරලා දුන්නා. ඉන්නවා මගේ කකුලෙන් 100ක් විතර එල්ලිලා. එයාලා ගොඩක් ඉන්නවා මෙතන. ඒකත් මරු අත්දැකීම. මම කලින් සිරිපාද ගිහලත් මට එකපාරක් මෙයාලා සෙට් වුණා. පල්ලේ හැලෙනවනකොට. ඉතින් ඇවිල්ලා බලන්න මේ වගේ තැන් වලට. මෙයාලා කරනවා ගල් පාණ්ඩි වෙන්න ඕනේ. මම කලින් අහලා තියෙන ගල් පාණ්ඩි කියලා තමයි. ඒක මට හරියටම ෂුවර් නෑ. ඔයාලත් බලන්නකෝ ඔයාලා දන්නව නම් කමෙන්ට් එකක් දාන්න යන පල්ලෙන් ඉන්නේ නම් මොකද්ද කියලා. මේ දින්නේ මම ඔයාලට කිව්වේ මේක තමයි ගැරන්ටි ඇල්ල. මෙතනින් තමයි කඩ වැටෙන්නේ. මෙතන පල්ලා ෆිෂ් තෙරපි තියෙනවා. අපි උතන ටිකක් කරන්න නැහැ ඉන්දියා. එතන පොඩ්ඩක් කොළරොඩු පිටලා මඩ වෙනවා. ඒ නිසා මේ උතුරු පාරදිගේ පල්ලේ හරිය ගියාම ආයි වෙන මේ හරියෙන් මෙතනින් පල්ලෙහාට කඩ වැටෙනවා. එතන ලොකෝට අඩි 5ක විතර වගේ සාමාන්‍යයෙන් කෑල්ල කඩ වැටෙනවා. ඒ කඩ වැටෙන කෑල්ලට එතන ගලට හේත් වෙලා ඔලුව අල්ලගෙන ඉඳියා කට්ටියත් එක්ක හිටගෙන. ඔයාලා එහෙම ඉන්නවනම් පොඩ්ඩක් බලාගෙන පරිස්සමෙන් ඉන්න. කොකටත් උඩින් ගල් රෝල් වෙලා આવොත් ඔලුව දැම්මොත් ඔලුව පැලෙනවා. හරි ඉතින් අපි දැන් නාල ඉවරයි. අපි දැන් මෙතනින් යන්න තමයි බැලුවේ. ඉන්න අපේ කට්ටියදී. අපි යන්නේ එළිම මඩොල් සීමට. හරිද මඩොල් සීමට ආවා. මම පෙන්නනවා ඉස්සරහ. මඩොල් සීමට එන්න ඔයාලට මඩොල් සීම ටවුන් එකට ඇවිල්ලා. මඩොල් සීම ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් හරියටම තියෙනවා 12ක් විතර. පුංචි ලෝකාන්තරේ මඩොල් සීම.
හරි අපි ඉතින් මඩුල් සීමටත් ආවා. ඉතින් මේක බලලා වෙනදා විනාඩි 20ක් විතර අපි ගෙදර යනවා. රත් කෙලේ පතන වාහනෙම ගිහලා මෙතන කැම්ප් කරන්න පුළුවන්. මෙතනත් අපි යන දවසේ කැම්ප් කරන්න. අද එතනට යන්න තරම් ටයිම් එකක් නෑ. අද ගෙදර යන්න ඕන අපිට. මම දැන් අවුරුදු 2කට විතර කලින් මෙතන ආවා. ඒ අවුරුදු 2කට විතර කලින් මෙතන ඉද්දි නම් මේකේ මැප් එක මීට වඩා හොඳට පෙවුණා. දැන් නම් මැප් එක පේන්නේම නෑ. එතකොට වැට මෙච්චර උසර ගහලා තිබෙත් නෑ. මෙන්න මෙතනින් ඉවර කරලා තිබ්බේට දැන් උඩටත් කැල්ලක් ගහලා මම දැනුවත් මෙතන අනුදුරු දෙකක් සිද්ධ වුණානේ. ඒක හේතුවක් වෙන්නේ නැති. ඉතින් යාළුවන්ට රැක පැනලා තින්නේ මේ අවුවට. අන්තරම් පුදුම අවුවක් තින්නේ. මේ දාඩිය නෑ නේ බා. මේ ගොඩනේ. දාඩිය නෑ. ඒ ඔලක සීතලයි. තාවට ෂර්ට් එක ගන්න යන රත් කෙලේ පදනට. හරි යාළුවනේ. අපි දැන් මඩුල් සෙමිඳන් ආවා. අපි ඉතින් වීඩියෝ එක මෙතන එන්ඩ් කරනවා. ඊයේ අපි ආවා 16 අපි ආවා ලුණුගල. ඊයේ ලුණුගල ගෙවලා පොලිටිම විස්තර කිව්වනේ. ලුණුගල ඉතින් ලේසි රැයක් වුණෙත් නැහැ. පොඩ්ඩක් අමාරුත් වුණා. දීර්ඝ රැයක් ගොඩක් වැස්ස සෙට් වුණා. හම්බෙන්න ඕන හැමදේම හම්බුණා. මීදුම හම්බුණා. වීව් එක ලස්සනට දැක්කා. රෑ වීව් එක මම ඔයාලට පෙන්නේ මාර ලස්සනයි ඒක. උදේ ලස්සන සන්සෙට් එකක් දැක්කා. ඊට පස්සේ ෆිෂ් තෙරපි එකක් දාගත්තා. හොඳට නෑවා. එඩිට් කළා මඩුල් සීමාවා. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් බලමු ඊළඟ වීඩියෝ එකේ කොහේ විදිහට තම අදහසක් නැහැ. ඔය ලස්සන දැනට අයියනවා. ඔයාලට ඉතින් දිගටම මගේ වීඩියෝ බලන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වීඩියෝ ලයික් එකක් දාගෙන වීඩියෝ හොඳයි නා. එච්චරයි ඉතින්. ආයි වීඩියෝ එකකින් හම්බෙමු.